හෙමින් ජීවත් වීම. ස්ලෝ ලිවිං. ඇයි මේ තරම් කලබලෙන්? මහන්සි නේද? ඔව් මටත්. මේ හති දාගෙන දුවන දිවිල්ල කවද නතර වෙයිද? මට නම් හිතුනේ මෙහෙම. ඔයාටත් එහෙම හිතිලා ඇති. අපිට බැරිද මේ දුවන දිවිල්ල නතර කරන්න? ඔයාට පිස්සුද? එතකොට අනිත් අය අපිව පාස් කරાવી. එහෙම නේද හිතුවේ? හරි, නතර වෙන්න ඕන නෑ. හැබැයි අපිට පුළුවන් මේ දුවන දිවිල්ලේ වේගය ටිකක් අඩු කරන්න. ඕක ගැන මාත් ගොඩාක් කල්පනා කළා. වගේම හෙව්වා. එතකොට තමයි මටත් දැනගන්න ලැබුණේ හෙමින් ජීවත් වීම නැත්තම් ස්ලෝ ලිවිං ගැන. මේක පුරුදු කළොත් ඔයාට පුළුවන් මෙච්චරකල් ඔයාට ඔය දුවන දිවිල්ල අතරේදී නොදකපු ඔයාට මඟ ඇරුණු ලස්සන දේවල් දකින්න. මම මේ කියන්නේ උදේට බෑග් එක කරේ එල්ලන් ඉර ගහන්න කලින් දුවන එක ගැනවත් හවසට බස් එක අල්ලන්න දුවන එක ගැනවත් නෙවෙයි. මුළු ජීවිතේ පුරාම දුවන දිවිල්ල ගැන. මේකේ මහ ලොකු මූලධර්ම නීති නැහැ. මේ මොහොත තුල ජීවත් වීම, සරල දේවල් වල තියෙන සතුට විඳීම, ප්‍රමාණයට වඩා ගුණාත්මක බවට මුල් තැන දීම, තරගකාරී නොවීම, මේවා කීපයක්. පටන් ගැනීමක් විදියට මහ ලොකු දේවල් ඕන නෑ. පොඩිම දැනකින් පටන් ගමු. වෙනදට වඩා විනාඩි 10ක් කලින් නැගිටින්න. යන්න එළියට. බලන්න අහස දිහා, වටපිටාව දිහා. චුට්ටක් බලන්න. මේ මොහොත ගැන විතරක්ම හිතන්න. තව ටිකක් එළියට වෙන්න පුළුවන් නම් ඔයාට පුළුවන් සීතල පිනිබින්දු තැවරුණු තනපත් උඩ මොහොතක් දෙපයින් ඉන්න. ඇස් දෙක වහගෙන ගැඹුරු හුස්මක් අරන් මොහොතක් විඳින්න. කලබලයක් නැතුව පටන් ගන්න දවසේ ඉතිරි වැඩ ටික පටන් ගන්න. කරලම බලන්න. මෙතෙක් දවස් තරහෙන් ඕෆ් කළ උදේ එලාම් එකට ආදරේ කරાવી.